සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි බලමු PowerPoint වල හදන ප්‍රසන්ටේෂන් එකක් කොහොමද අපි වීඩියෝ ක්ලිප් එකක් විදිහට සේව් කරගන්නේ කියලා. විශේෂයෙන් මේක වැදගත් වෙනවා අපි ප්‍රසන්ටේෂන් එකක් හදනකොට විවිධ ෆොන්ට්ස් වර්ග ඒ වගේම ඔඩියෝ වීඩියෝ ක්ලිප්ස් ඉමේජස් වගේ ඒවා යොදාගෙන අපි ලස්සනට ප්‍රසන්ටේෂන් එක හැදුවට සමහර කම්පියුටර්ස් වල අපි ඒ ප්‍රසන්ටේෂන් එක ප්‍රසන්ට් කරන්න යනකොට සමහරලාට ඒ අදාළ ෆොන්ට් එක හරි එහෙම නැත්නම් ඒ ඉමේජස් ඔඩියෝ වීඩියෝ ෆයිල්ස් එහෙම නැති වුණොත් ඒ වගේ අවස්ථාවලදී අපේ ප්‍රසන්ටේෂන් එක සාර්ථකව අපිට ප්‍රසන්ට් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මෙහෙම වීඩියෝ ක්ලිප් එකක් විදිහට ප්‍රසන්ටේෂන් එක සේව් කරගෙන තියාගන්න එක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. ඒත් එතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි ප්‍රසන්ටේෂන් එක හදලා ෆයිනලයිස් කරලා ඉවර වෙලා තමයි වීඩියෝ ක්ලිප් එකක් විදිහට සේව් කරගන්න ඕනේ. අපි දැන් වීඩියෝ එකකින් බලමු කොහොමද අපි ප්‍රසන්ටේෂන් එකක් වීඩියෝ ක්ලිප් එකක් විදිහට සේව් කරගන්නේ කියලා. මම මේ ඔයාලට මේ උදාහරණය පැහැදිලි කරන්න පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදාගත්තා. මේ ප්‍රසන්ටේෂන් එකට මම ට්‍රාන්සිෂන් එකක් දීලා තියෙනවා මේ ග්ලිටර් කියන එක. ඒකට මම දුන්නා මෙතන 2.5ක් වගේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක. ඊට අමතරව සවුන්ඩ් ක්ලිප් එකක් ඇඩ් කරගත්තා. මෙතන ට්‍රාන්සිෂන් ඇප්ලයි ටු ඕල් කියලා දීලා තියෙනවා. ඒ වගේම මගේ සවුන්ඩ් ක්ලිප් එක අපි මෙතන දෙමු උඩරන් වෙන්න. ඒ වගේම ස්ලයිඩ් අතර රන් වෙන්න කියලා දෙමු. ඊට පස්සේ අපි මේක ස්ටොප් කරනකම් ලූපින් ඔප්ෂන් එකක් දෙමු. ඊට පස්සේ අපි බලමු මේක දැන් මේ තමයි මගේ ෆයිනල් ප්‍රසන්ටේෂන් එක කියලා හිතමු. මේක එකපාරක් PowerPoint වල රන් කරලා බලමු අපි. හරි, මේ විදිහට තමයි මගේ ප්‍රසන්ටේෂන් එක රන් වෙන්නේ. අපි දැන් බලමු මේක වීඩියෝ ක්ලිප් එකක් විදිහට කොහොමද සේව් කරගන්නේ කියලා. පළවෙනිට ඔයාලා කරන්න ඕනේ ෆයිල් කියන ටැබ් එකට ගිහින් මේකේ සේව් ඇස් විදිහට නෙමෙයි අපි සේව් ඇස් විදිහට හරි නෙමෙයි සේව් කරන්නේ. මෙතන එක්ස්පෝර්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ එක්ස්පෝර්ට් කියන එකට ගියාම ඔයාලට පේනවා මෙතන තියෙනවා ඔප්ෂන් කීපයක්ම. ඒකේ අපිට ඕනේ දැන් මෙන්න මේ ක්‍රියේට් වීඩියෝ කියන ඔප්ෂන් එක. මම මේක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරපුවහම මෙතන ඔයාලට පෙන්නනවා අපිට SD quality එක වීඩියෝ එකේ තෝරගන්න ඕන. මම මේකේ දැනට දෙන්නම් ස්ටෑන්ඩඩ් කියන එක ඉක්මනින් සේව් කරගන්න ඕන හින්දා. ඊට පස්සේ මෙතන ටයිම් ඉන්නම් අපි දීපු ටයිම් එක එහෙමම තියෙන්න කියලා අපි තියමු. ඊට පස්සේ මෙතන මම ක්‍රියේට් කියලා දෙනවා. ඊට පස්සේ මම මේ ලොකේෂන් එකක් මම ඩෙස්ක්ටොප් එකේ තෝරගන්නවා. ඊට පස්සේ මෙතෙන්ට මම දෙන්නම් මේක දිනේ දාන්නම් 2025 කියලා. හරි, දැන් මේක තියෙන්නේ MP4 කියන ෆෝමැට් එකේ. ඒක එහෙමම තියලා මම සේව් කියලා දෙනවා. ඊට පස්සේ මේ ෆයිල් එක ඉක්මනින් සේව් වෙනවා. දැන් බලමු ෆයිල් එක ඩෙස්ක්ටොප් එකේ සේව් වෙලාද කියලා. මෙතන අපි දුන්නේ progress making කියලා. මෙන්න මේක ඕපන් කරලා බලමු අපි MP4 එකක් විදිහට මෙතන සේව් වෙන්නේ.
මේක අපි ඕපන් කරලා බලුවොත් මෙහෙම මේ විදිහට අපි හදපු ප්‍රසන්ටේෂන් එක වලට පේනවා අපි හදාගත්ත විදිහට වීඩියෝ ෆයිල් එකක් විදිහට මෙහෙම රන් වෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔයාලට ප්‍රසන්ටේෂන් එකක් තවත් කම්පියුටර් එකේ ප්‍රසන්ට් කරනකොට වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙතෙන්දි වලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ Office package එක 2010 නම් ඔයාලා භාවිත කරන්නේ. ඒකෙදි export කියන option එක නෙමෙයි තියෙන්නේ. ඒකෙදි තියෙනවා save and send කියලා option එකක්. ඒකෙන් තමයි වීඩියෝ එක ක්‍රියේට් කරන්න පාත් එක තියෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි ඉදිරියේදී PowerPoint වල වැඩ කරනකොට. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන එච්චරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.